තුටු වෙනවා පන්තියේ පිළිවෙල දැක තුටු වෙනවා යාළුවෝ මොකද කවියක් ඇහුණද? රසන සින්දුවක් ඇහුණද? ඇහුණද? ඔව්. මොනවද නේද කීවේ? යාළුවෝ මොනවද නේද ඇහුනේ? අපි ගත්තම ගත්තද ගත්ත තැනම තියන්න ඕන නේද? චූටි යාළුවෝ ටීචර් ඇහුණද? ටීචර් මම බලන්න. කො වෙනුකා ටීචර් දිහා බලන්න. ඉලිෂා අපි ගත්ත දේ ගත්ත තැනම තියන්න ඕන. අපේ යාළුවෝ එහෙමද? ගත්තම ගත්ත දේ ගත්ත තැනින් තියනවද චූටි යාළුවෝ? ඔව්. ලස්සන පාඩමක් කරන්න හදන්නේ. හැබැයි පාඩම ලස්සන වුණාට අපි ඉන්න තැන මොනවාද මේ තියෙන්නේ? අයියෝ කුණු ගොඩක් නේද? ටීචර්ස් කරලා නැද්ද? නෑ. ඇයි ටීචර්ස් කරලා නැද්ද? මොකද්ද මේ කරන්නේ? මේ බලන්නකෝ. මොනවාද මේ? කොළ කෑලි තියෙනවා, යෝගට් කප් තියෙනවා, අම්මෝ වීදුරුත් තියෙනවා නේද? මේ බීම පැකට් තියෙනවා, ටොෆි කොලක් තියෙනවා, ගොඩක් જાති තියෙනවා නේද? shopping උත් තියෙනවා. ඇයි මේ? ඇයි ටීචර් මොන ගොඩක් අද මේ ළඟ තියාගෙන අපි ඔක්කොම රවුමකට හැදලා මොකද්ද මේ කරන්න හදන්නේ? යාළුවන්ට පාසල කළමනාකරණය ගැන පාඩමක් කියා දෙන්න නේද? මේ බින් හතරක් තියෙනවා නේද? ඔයා එන්නකෝ මේක ටීචර්ලට බලන්නකෝ. මේ මොනවාද මේ? ඩස්බින් හතරක් නේද? ඩස්බින් වල මොනවාද තියෙන්නේ ගහලා බලන්න රූප. මේ මොන පාටද? යාළුවෝ ඉන්න තැන ඉඳලා අපි බලමු බලන්න. මේ මොන පාටද? ග්‍රීන් කොළ පාට. මේ වාදනයේට අපි මොනවද දාන්නේ කියලා ටීචර්ට කියලා දෙනවා. දැන් බලන්න මොන වගේ වාදන හැමලෙද්ද තියෙන්නේ? කොළ පාට එකයි, තැඹිලි පාට එකයි, නිල් පාට එකයි, රතු පාට එකයි. ඕ රෙඩ් කලර් එකක් නේද? කුණු කසල බඳුන් කියලා දැන් ඔයාලා කිව්වනේ කුණු දාන ඒවා කියලා නේද? ඩස්බින් නේද ඒවා? ඔන්න යාසා අපි දැන් ඩස්බින් වලට මෙන්න මේ ඩස්බින් හතරට දාන මොන කුණු වර්ගද කියලා ටීචර් කියා දෙනවා. මේ කියන්නේ මේ නිර්බන්ධනේ මොනවද දාන්නේ අපි? කොළ කෑලි, පොඩි කොළ කෑලි, අඩදාසි කෑලි, කාඩ්බෝඩ් කෑලි නේද? අපි ඒව තමයි සිල් පාට බඳුනට දාන්නේ. නගට ප්ලාස්ටික් බෝතල් හැමතැනම තැඹිලි බඳුනටම එය දමමු. තැඹිලි බඳුනටම එය දමමු. වීදුරු බෝතල් හැමතැනම අපි රතු බඳුනට අපි එය දමමු. රතු බඳුනට අපි එය දමමු. කොළ පාට වාදනයට තමයි අපි දැම්මේ නැත්තේ. මේ මොනවද මේ? කෑම. මේ කාලේ තිරුණ ඒවා නේද? ඉඳුල්. නේ? අපි ගෙදර ඩස්බින් එකට දානවා නේද මේවා? ඉතින් දැන් අපි දාන ඩස්බින් එක මොකද්ද? ඉඳුල් දාන්නේ අපි කොළ පාට. අර රූපයක් තියනවා නේද? කොළ පාට වාදනයට තමයි අපි කාලේ තිරුණ ඉඳුල්. ඊට පස්සේ ගෙදර උයද්දි අම්මිලා කුසිය උයනකොට ලුණු පොතු, අල පොතු, එළවලු වලින් අයින් කරන පොතු ಜಾති ඔක්කොම දාන්නේ කොළ ඩස්බින් එක. මොන පාට ඩස්බින් එකකටද? දැන් කියමු බලන්න පාට එක්ක කොළ පාට එකකට මොන කුණුද දාන්නේ කියලා. කොළ පාටකට මොනවද අපි දාන්නේ? කෑම. ඉඳුල්
අම්මිලා උදේ කුස්සිය උයලා අයින් කරන ලුණු පොතු වල පොතු ඒ වගේ දිරන දේවල් නේද? ඔව්. තැඹිලි පාට භාජනයට මොනවද දාන්නේ? ප්ලාස්ටික් බෝතල්. ප්ලාස්ටික් බෝතල් ඔය පොලිතින් බෑග් උයි නේද? ඊළඟට නිල් පාට භාජනයට අපි මොනවද දාන්නේ? නිල් පාට කඩදාසි. very good. අංශනා නිල් බෝතල් අපි දාන්නේ මොන පාට භාජනයටද? රෙඩ් කලර් එකට. ඔව්. රතු පාටකට තමයි නිල් බෝතල් දාන්නේ. නිල් පාටකට අපි දාන්නේ අපි පාවිච්චි කරන කඩදාසි නේද? හරි දැන් මතකයි යාළුවන්ට? ඒක හැමදාම බලනවා. දැන් පන්තියේ ගංගා වල කොළවලට තියෙන්න බෑ. ඉස්කෝලේ ගංගා වල කොපි කොළ ගාලා තියෙන්න බෑ. නේද? හරි. ඔන්න දැන් එහෙනම් කසල බඳුන් ටික අඳුනගෙන පාටත් එක්ක මතක තියාගන්න ඕනේ කතාලා. දැන් කෑම කාලා මොකොත් බිම දාන්නේ නැහැ නේද? ඔන්න මේ කොළ පාටකට තමයි දාන්න ඕනේ. හොඳද ඉතිරි වෙන දේවල්? හරි. එහෙනම් අපි හෙට ඉඳන් එහෙම කරමු නේද? ඔව්.